everyone, welcome back to my YouTube channel. ඉතින් අද vlog එකෙන් මම ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ මගේ late night study routine එක ගැන. දැන් වෙලාව හරියටම කිව්වොත් 9:50යි. අපි වැඩ පටන් ගන්න කලින් study table එක අස් කරගෙන ඉමු. ඉතින් මම දැන් study table එක අස් කරලා ඉවරයි. ඉතින් පාඩම් කරද්දී වතුර බොන්න ඕන වෙන හින්දා වතුර බෝතලෙත් පුරවගෙන ඇවිල්ලා මම දැන් මේ හදන්නේ කැන්ඩල් එක පත්තු කරගන්න. ඉතින් මම දැන් හදන්නේ මගේ ලැම්ප් එක ඔන් කරගන්න. දැන් මම මුලින්ම කරන්න හදන්නේ අද දවසේ කරන්න ඉන්න වැඩ ටික ලිස්ට් අවුට් කරගන්න. මොකද එතකොට අපිට වැඩ ටික මග ඇරෙන්නේ නැතුව හරියටම කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා මගේ YouTube family එකත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. දැන් මගේ to do list එක හදලා ඉවරයි. දැන් මම ඒක පිටියේ පේන විදිහට අලව ගත්තා. ඉතින් මම දැන් හදන්නේ මගේ වැඩ ටික පටන් ගන්න. මම මුලින්ම to do list එකේ ලියාගත්ත විදිහට මගේ Japanese grammar part ටික තමයි මම දැන් ඉවර කරගන්න හදන්නේ. මොකද මගේ Japanese exam එකත් ළඟ නිසා මම හිතුවා කලින් පාඩම් ආයෙත් මතක් කරගන්න ගමන් ඒකේ පොඩි නෝට් එකක් එක්කම ප්‍රශ්න ටිකක් හදලා ඒවට උත්තර ලියනවා කියලා. මොකද මම එක්සෑම් එකට යන්න කලින් මාසෙකට වගේ ඉඳලා මෙහෙම අදාළ නෝට් එකක් මතක් කරගන්න ගමන් ඒවට ගැලපෙන ප්‍රශ්න හදලා මමම උත්තර ලියන එකෙන් මට ගොඩක් වෙලාවට අදාළ පාඩම මතක හිටිනවා. ඉතින් ඒ විදිහ ලොකු නෝට්ස් පාඩම් කරන්න තියෙන අයට හොඳ ස්ටඩි ටිප් එකක් කියලා මම හිතනවා. ඒ වගේම තමයි අපි පාඩම් කරන ලෙසන් එකට අදාළව පාඩම් කරලා ඉවර වෙලා ටික වෙලාවක් ගියාට පස්සේ ඒ නෝට් එක මතකින් පොඩි ෂෝට් නෝට් එකක් විදියට ලියලා ඔයාට පේන තැනකින් තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අපිට නිතරම පේන තැනකින් ස්ටිකි නෝට් එකක ඒ නෝට් එක ෂෝට් නෝට් එකක් විදියට ලියලා තිබුණාම නිතරම දකින නිසා බැරෙන හින්දා මතක හිටිනවා වැඩි. අනිත් දේ තමයි ළමයි මට නම් රැට පාඩම් කරනවා කියන එක මාරම නිදහස්. ඇයි කියලා දන්නේ නැහැ. මම රැට පාඩම් කරන්න මාරම ආසයි. මට නම් හරිම සෑහලුයි මෙහෙම රැට පාඩම් කරනවා කියන එක. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. හැමෝම ආස නැති වෙන්න පුළුවන් රැට පාඩම් කරන්න. මොකද එක එක්කෙනාට පාඩම් කරන විදිය, වෙලාව හැමදේම වෙනස් වෙන්න පුළුවන්. හැමෝම එක වගේ පාඩම් කරන්නේ නැහනේ. ඒ නිසා ඔයා තමයි උදේට පාඩම් කරන්න කැමති කෙනෙක්ද නැත්නම් රැට පාඩම් කරන්න කැමති කෙනෙක්ද කියලා හොයාගන්න ඕන. ඇක්ටිව් විදියට බෝරින් නැතුව පාඩම් ටික හරියට කරගන්න පුළුවන් විදිය ඔයා හොයාගත්තාම ගොඩක් අයට පාඩම් කරන්න එපා වෙනවා කියන එක නැති වෙලා ගිහිල්ලා පාඩම් කරන්න ආසයි දෙන පටන් ගන්නවා. සමහර අය කියනවනේ පාඩම් කළාට මතක හිටින්නෙත් නැහැ කියලා. ඒකට හේතුව සමහර වෙලාවට අපි රෑ එළි වෙනකල් හරි උදේට කම්මැලිකමේ හරි පාඩම් කරනවා කියලා ඉන්න හිටියට ඉන්නේ කැමැත්තෙන් නෙමෙයි නිසා. ඒ නිසා මුලින්ම පාඩම් කරන්න කලින් ඔයාලට ගැළපෙන ස්ටඩි රූටින් එක මොකක්ද කියලා හොයාගෙන ආසාවෙන් පාඩම් කරන්න පටන් ගන්න. සමහර අයට උදේ පාන්දර නැගිටලා පාඩම් කරන එක හොඳ නිසා එයාලත් මට කියලා තියෙන උදේට පාඩම් කරන්න කියලා. ඒත් ඒ විදියට පාඩම් කරන්න මට අමාරුයි. මොකද මට උදේම නැගිටලා පාඩම් කරද්දී නිදිමත හැදෙනවා. අනිත් එක තමයි උදේ වරුවට පන්තියක් එහෙම තිබුණොත් මට එදාට පන්ති ගිහින් නිදිමතේ තමයි ඉන්න වෙන්නේ. එහෙම වුණාම මං උදේට පාඩම් කරන එකේ වැඩක් වෙන්නෙත් නැහැ. පන්ති ගිහිල්ලා අහන් ඉන ලෙසන් එකේ වැඩක් වෙන්නෙත් නැහැ. ඒ නිසා තමයි මම රැට ස්ටඩි රූටින් එකක් හදාගෙන තියෙන්නේ. ඒක මට නිදහස් වගේම පාඩම් කරන්න හරිම ලේසි. ඒ වගේම මට පාඩම් කරන එක හරියටම මතක හිටිනවා.
තව දෙයක් තමයි ඔයා A-level හරි O-level හරි නැත්නම් වෙනත් මොනා හරි විභාගයකට ෆේස් කරන්න බලාගෙන ඉන්නවා නම් එක්සෑම් එක ලං වෙලා ඔයා පාඩම් කරපු දෙයක් ආයෙමත් මතක් කරගන්න හිතාගෙන ඉන්නවා නම් අඩුම එක්සෑම් එකට මාසයකටවත් ඉඳන් කලින් ඉතලා පාඩම් කරන්න ඔයාගේ වැඩ ටික මැනේජ් කරගන්න. මොකද දන්නවද? නිකමට හරි ඔයාට කලින් පාඩම් කරපු දෙයක් වුණත් අමතක නම් ආයෙත් මොලේ ඉඳලා පාඩම් කරගන්න කාලය තියෙන්න ඕනේනේ. අනිත් දේ තමයි lessons ගොඩක් තියෙන subject එකක මොකක්ම හරි lesson එකක් මිස් වෙලා තිබුණොත් ඔයාට ඒ lesson එක cover කරගන්නත් කාලය අවශ්‍යයි. ඒත් එක්කම අනිත් දේවල් මැනේජ් කරගන්නත් ඕනි නිසා. ඒ වගේම තමයි ඔයා එක්සෑම් එකක් ලං වෙලා ටිකක් බයෙන් චකිතෙන් වගේ ඉන්න කෙනෙක් නම් එක්සෑම් එක ලං වෙද්දී ඔයාගේ එක්සෑම් එකට ඕනි පාඩම් ටික ඉවර කරගෙන එක්සෑම් එකට කලින් දවසේ ටිකක් සැහැල්ලුවෙන් නිදහසේ ස්ට්‍රෙස් වෙන්නේ නැතුව ඉන්න බලන්න. මොකද ඊළඟ දවසේ එක්සෑම් එකට යනකොට ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් එකේ තියෙන එකකින් ඔයාගේ එක්සෑම් එකට හොඳට කලබලයක් නැතුව හරියටම මුහුණ දෙන්න පුළුවන් වෙනවා. ඒ නිසා අඩුම එක්සෑම් එකට මාසයකටවත් කලින් ඉඳලා පාඩම් කරපු දේවල් ආයෙ මතක් කරගන්න පටන් ගන්න. ඉතින් දැන් මගේ ග්‍රැමර් නෝට්ස් සේරම මම සම්පූර්ණ කරගෙන ඉවරයි. මං කලින් කිව්වා වගේම මගේ ග්‍රැමර් පාර්ට් එකයි ඒකට අවශ්‍ය විදිහට ප්‍රශ්නයි උත්තරයි දෙක මං හදලා ඉවර කරගත්තා. දැන් හරියටම වෙලාව පාන්දර 1:10යි. දැන් නම් ටිකක් හොඳටම බඩ කීනේ. ඉතින් මං ගිහිල්ලා කුසියෙන් මොනවද කියන්නේ කියලා බලලා අරගෙන එන්න. ඉතින් මම ගිහිල්ලා කිරි එකකුත් හදාගෙන ස්නැක් එකක් තිබ්බා ඒකත් අරගෙන තමයි ආවේ. ඉතින් දැන් කන ගමන් අපි ෂෝට් ෆිල්ම් එකක් වගේ එකක් බලමු. හරි දැන් කාලා දීලා ෆිල්ම් වල හොඳටම ඇති. හරි දැන් අපි ආයෙත් පාඩම් කරන්න පටන් ගමු. මම දැන් කරන්න හදන්නේ මට මගේ ඇරිච්ච ලෙසන් එකක් තිබ්බා. ඒක YouTube එකෙන් බලාගෙන ඒ ලෙසන් එක කවර් කරගන්න. මුලින්ම ෂෝට් නෝට් එකක් දාගෙන තියාගන්නවා. ඊට පස්සේ ඒක කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඉතින් අද දවස් වැඩ ටික මම මුලින්ම to-do list එකේ ලියලා setup කරගත්ත නිසා මට ලේසි වුණා අද දවස් වැඩ ටික මට cover කරගන්න. කොහොම වුණත් අපි plan එකකට අනුව වැඩ කරනවා නම් අපිට ඒ plan එක success කරගන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් මම to-do list එකේ ලියාගත්ත සේරම වැඩ ටික මම complete කරලා ඉවරයි. ඉතින් මම දැන් මේ අන්තිමටම කරන්න යන්නේ මගේ plan book එකේ අද දවසේ ටික මම කම්ප්ලීට් කරගත් ඒ ටික ලියාගෙන ඉවර කරගන්න. ඒ වගේම මම ඉස්සරහට වීඩියෝ එකකින් අරන් එන්න
ප්ලෑන බුක් එකක් කොහොමද හදන්නේ, ජර්නලින් කරන්නේ කොහොමද, මම කොහොමද කරන්නේ කියලා අරගෙන එන්න. එතකොට ජර්නලින් කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට හරි, ජර්නලින් ගැන දන්නේ නැති කෙනෙක්ට හරි, ප්ලෑන් එකකට වැඩ කරන්න බලාගෙන ඉන්න කෙනෙක්ට හරි ඒ වීඩියෝ එක ප්‍රයෝජනවත් වේ. එහෙනම් තවත් වැදගත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්න. බයි.